අයියෝ. ගින්දරක් දාලා ඔක්කොම කරලා තියෙනු බෙන්නේ නැද්ද? මොකද වරේ? මේ මගේ අතත් එක්ක උරනවා බා. ඒක තමයි නැද්ද? ඒක තමයි අඩියක් ගන්න මොකද කියලා ගියා. විනා පාරක් ගහම අද. තමන් මලක් වගේ ප්‍රියංකරයි කොමලයි සුරංගනා පියක් වගේ අහිංසකයි රටක් වටි. කවුද? අනේ වල්ලි රන්නන්න යේ බල්ල හරිනවා. පුදුන දෙකින් බල්ලා. බලපන් කන්ද තාර බෑ. ආකාසොන්න අයියා. ඒ ආකාශවාලි මේ වරෙන්ගෝ. පොඩි කතාවක් තියෙනවා කියන්නේ මේ වරෙන්. මේ මොකෝ අඩියක්වත් ගහමුද අද? අද නම් බෑවා. හයි. ගෙදර පොඩි කේස් එකක් කළා මට යන්න වෙනවා. එන පණ හෙට අඩියක් ගන්න වෙනවා. මුගේ කලිසම් බලපංගෝ මං. උඹටත් බෑලා මටත් බහින්න. උඹලා කාපේද කලිසම්? මාම පොඩ්ඩක් එන්නකෝ. ඇයි? මේවයි කියලා ඉන් තියාගන්න බෑ. සෝරි. ප්‍රශ්න තියාගන්න බෑ යන්න. හරි. අවුලක් ගන්න බෑ. අපි ගියා. බෙන්නේ නැද්ද යකෝ? ඉක්මනට වරේ. චූටි අයියේ කවුරු නැතත් මං ආවා. බානෝයි පොල්ලක් දෙයක් දාලා ගනි. කාගේ පොල්ලද අයියා? පොල්ලද? බලයි වගේ පුංචි අම්මගේ බාප්පගේ. දැන් ඔකම කියලා දර පොල්ට යනවා ඉක්මනට. අයියා අයියා ගැහුවේ. ගැහුවේ? මගේ මුත් තාගන්න එපා. ඉක්මනට බලය. අයියා. ටිකවට පොඩි සප්පයක්වත් නැද්ද අයියා? යකෝ වැඩියට දර පොල්ලක්වත් දාන්න නැතුව කාලා කන්නියා. හරි පිළිගන්නේ නැති අර මරේ. වෙරි මට හොඳටම වෙරි ගෙලින් යන්න බෑ මොනවද පෙව්වේ කොපාර වෙන්නේ කොක්ටේල් කියලා කලවම් කරලා පොවලා මගේ ඔළුව නෑ යනවා ලිස්සමන් අලු මොන පොල්ල පස්සේ දාගන්න පුළුවන් අයියා? ඉස්සෙල්ලා අපි සොට් එක දාගමු. දාන්න. බයික් එකක්වත් නෑ අයියා. මෙන්න මේ කොංගේ දෙක සොට්ට දාගෙන. දැකි. අර වාඩිය පිටියක් තිබ්බා. රොටියක් හදලා ගනි. හරි අයියා තාඩි කිහද? අයියා. තව සොට් එකක් දාගන්න පොඩ්ඩක්. දැකින් කාලා ගන්නේ ඉඳ. මේවා ඉතින් රත්තරන් වගේනේ අයියා. පිටියක පොඩ්ඩක් තදුන්නා අයියා. මොකද්ද බයි හරක් මස් පුත්තේ සුවදක් එන්නේ? මොනවද දෙනවා අයියා? බුදු අම්මෝ. මේ ඔබගාව 100ක්වත් නැද්ද? මංගාන 7ක්වත්. ඔබගාව මංගාව බීඩි තුනේ මොනවද ගෙනන්න පුළුවන්? මේ වැඩක් තියෙනවා නේ. ඉච්ඡා ටෝටියගේ පොට් එකට බැලලා මේ ඉච්ඡා පැටි මේ පොට් එකට බැලලා අපි කිනා පාරක් ගහමු. බීඩි තුන ගාලෙන්නේ තුනක් ගහලා මේ කිනා පාරක් ගහලෙමු යමන්කෝ බලන්න. යමන්. පීචේ දෙකෝ පීචේ. බලපන් මොකද බඩු වෙන්න පරක්කු කියලා. අඩු වෙන පරක්කු තමයි යකෝ. ඊට පොලිසිය ඉඳන් එන්නත් එපයි. සර් කියන්නේ නැගිටපන්. මම මෙක්ටේ පන්සලේ අදිත්‍ය සර් කියන්නේ. අනේ චුටි අයියේ මම සර්. එනවා බලාගෙන ඉන්න. පටක් වෙන තෝගේ. අපේ සර් කියන්න එපා. ඔය ගණින් මොකක්? අනේ සර් දෙන්නම් බඩු දෙන්නම් සර් බඩු දෙන්නම්.
සර් අනේ සර් දෙම කරන්න එල්ලෙන්න එපා. අනේ සර් තියන්න අනේ චූටි අයියේ මාව බේර ගන්න චූටි අයියේ. වඩිය උදයකෝ රත්නේ නිමුද මත්. අඩෝ මේ මනසි දාන්න එපා මේ චූටියත් එක්ක මරසි හරියන්නේ නැහැ යකෝ අතල් ගන්න කියලා ඕම අතල් ගන්නවද බා ඔක්කොම අමාරුත් ඇදුනා තමා කරේ දිය. රත්නි අයියා බඩු ටිකක් කිල්ලෝ නම් දෙනවනේ රත්නි අයියට. ඉතින් කාල ගන්නියා. ඉතිරි බඩු පාරනේ රත්නි අයියා. කාල ගන්නියා. මට මෙතන නගිතුරු කරලා දෙන්න ඕනේ. කොහොමද මේ චූටි අයියෙන් ඉල්ලගත්තේ? මේ ලගන්නේ හැමදාම. මොකද අපර මේ ලිපනේ. බඩු නම් මරුවා චූටි අයියා වඩිය පොඩක් එන්න පරක්කුයි අයියේ. බඩු වෙන්න බලක්කුයි මොකක්ද දන්නේ සීනි පොඩක් වැඩි වුණාද? ඉනි වැඩුන්නේ නැහැ බා මට හරියට ආවා දවසල කස්ටමර්ස් බඩු ඉල්ලලා කරදර කරනවා. බඩු ටික දෙන්න ඕනේ වේලපා දෙන්න බඩු චූටි අයියා අර වසන්තයා ගේමට බැලලා ඒක මොකක් හරි ගේමක් දෙන්න වෙනවා. වත්සන්තගේ ටීම් මෙතන හරියන්නේ නැහැ මේ හරියගේ දුවන්නේ ටික බඩු විතරයි හරි අනිවාර්යයෙන් එකම සපෝට් එක ඒ බඩු ගොතන අපි එතන අනිවාර්යෙන් විශ්නුදාය රත්නි චෙච්ච බරාමර පැත්තේ බඩු වෙනවද කියලා බඩු බලන්න අපි සොට්ටියක් දුන්නා ගේනවා ඉතින් ආයෙ හදලා ඔයාගේ පැත්තේ තමයි ඉතින් ඈ මට ඔරෙන් බා උදාලි බඩු ගන්න දන්දා හරි මේ මුන්නේ යන්න යා ගන්න එලේ අර ගන්නගා යන්න උසා පොලිසිය ඉන්න පේනවා ට්‍රැෆික් බයික් එකේ බඩුවකෝ ඔන්න නැවුලක් නෑ යමන්කෝ මොකක්ද සේම දාගම් ගන්න අම්මේ අදරම් මස් කෑල්ලක් කන්න පුළුවන් මල්ලේ ඔමි එන්න මල්ලේ ඔමෙන් සර් මොකද්ද ගෝල සම්බෝල සර් මගේ වැඩේට දාලා දෙන්න සර් ලයිසන්ස් මස් තියෙනවා සර් ඔක්කොම තියෙනවා බඩු අයිබා ලයිසන්ස් ඉන්ෂුරන්ස් කරේ නැත්තම් සර් ප්‍රශ්නේ නෑ සර් පොලිසිය ගැටින් විතරක් අදවත් මස් කෑල්ලක් ගන්න කියලා හිටියා අයිබා ලයිසන්ස් ඉන්ෂුරන්ස් කරේ බලපංකෝ හරි පාලයන් දැන් වත් සරි සර් එන අපි ගියා සර් ඈ හරි පාලයන් හරි එනම් බාර ලයිසන්ස් දාලා වරින් ඈ හරි සර් හරි දන්නනේ ඊළඟ දිනෙම පොඩ්ඩක් දන්නද පොඩ්ඩක් සර් Yes, bye. Bye. Arey, bye. දොරේ ඉක්මනට ඉක්මනින් කොච්චර දොනේ බෝතලක් ගහන්න බෑ. මාගයක් දෙන්න. බගර ගෑස්මන්ට එක පිස්මන් දෙන්න. මඩෑනි ගස්සා පොලිසියට කේස් බන්දේ ඉනුඩත් තැල්ලුව ගැටිකේ ඔව්. හරි අපි යන්න දయ్యා අපි යනවා. Bye.